අනුරාධපුරයේ පූජාවක් තිබ්බම දරු සම්පත් ලැබෙනවද අපේ හාමුදුරුවනේ? සෝෂල් මීඩියා වල නිතරම අහන ප්‍රශ්නයක් මගෙන්. මොකද මම කරන වැඩසටහනත් එක්ක මේ වගේ ප්‍රශ්න අනන්තවත් අහනවා. හාමුදුරුවනේ පූජාවක් තිබ්බම කොහොමද බබාලා ලැබෙන්නේ කියලා. එහෙම ලැබෙනවද කියලා. අන්න ඒකට උත්තරයක් තමයි මේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ සහ මම මේ සිද්ධ කරන වැඩසටහන් පිළිබඳව වැරදි අවබෝධයකින් පසුව නැත්තන්ට නිවැරදි අවබෝධයක් ලබා ගන්න තමයි මේ විදිහට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එකින් එකට පෙලින් පෙළට. මම සිද්ධ කරන්නේ සෙනෙහසේ ආශ්‍රමයේ හරහා කිරිසීනේට සදහම් මාවතයි. ඒ කියන්නේ උතුම් වූ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වාසනාවන්ත පින්වන්ත සත්පුරුෂයෙක් ලෝට දායාද කරන්න අවශ්‍ය මාර්ගෝපදේශකත්වය. පූජාව පමණක් නෙමෙයි. පඩිපෙළක් ගත්තොත් එහෙම ඒ පඩිපෙළේ අවසාන පඩිය තමයි මේ පූජාව කියලා කියන්නේ. එතකොට තව පඩි ගොඩාක් තියෙනවා. මොනවද මේ පඩි? මේ වැඩසටහනට ඔබ දුරකථන අංකයෙන් කතා කළාට පස්සේ මම ඔබට මේ වැඩසටහන පිළිබඳව තොරතුරු ටිකක් WhatsApp හරහා එවනවා. මම හිතන්නේ ඒව බලන්න නැති සමහර අය මේ වෙන විටත් තොරතුරු ගෙන්නගෙන නැහැ. ඒකෙදි තියෙනවා මා මුණ ගැසෙන්නට පැමිණෙන්නට ඕන කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මම ඔබව පරීක්ෂා කරලා බලනවා. අවුරුදු ගණන් මාස ගණන් නොයේකුත් විදිහේ ප්‍රතිකාර කටයුතු කරලා නක්ෂාස්ත්‍ර කටයුතු කරලා පුද පූජාවන් පවත්වලා මහසෑයේ ජයශ්‍රී මහ බෝධියේ දේවාල ගත්තොත් එහෙම නවගමෝ මේ විදිහට අනන්තවත් පුද පූජාවන් පවත්වලා ඔබ දැන් හෙම්බත් වෙලානේ ඉන්නේ. ඉතින් මම ඔබ දෙපළව ගෙන්නලා ඔබේ කේන්දරය තුල මම පරීක්ෂා කරනවා ඥානවැල සහ කර්මවැල කියන කොටස් දෙක. ඒ වගේම නාඩි බලලා ඔබේ ශරීරයේ තිබෙන අඩුපාඩුකම් සොයා බලනවා. ඒ වගේම තමයි ඔබව පරීක්ෂා කරලා ඔබට යම්කිසි දෝෂයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් කළ ඒකට අවශ්‍ය කරන්න ඕන සුදුසුම දේවල් එක්ක අඩවිරේකයකට අවශ්‍ය කරන දේවල් ඒ වගේම උපදෙස් CD පොත් මේ විදිහට ඒ දේවල් ලබා දෙමින් ඔබට පැය ගාණක් සමහර වෙලාවට කතා කරලා ඔබව මේ ආපු ගමන තුල වෙනස්ම මගකට ඔබ යොමු කරනවා. ඔබ දැන් වර්තමානයේ කනබොන ආහාර පාන රටාව වෙනස් කරනවා. අලුත් ආහාර රටාවක් ලබා දෙනවා. ඖෂධ ලබා දෙනවා. හෙළ ඖෂධ. ඒ වගේම තමයි ඔබට නිවැරදි පෞල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන ධර්මානුකූල මාර්ගෝපදේශකත්වයක් කියලා දෙනවා. දිනචරියාවකට වැඩ කරන්න. අපිට වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. සමහරලාට බබාලා පරක්කු වෙන්න හේතුව වැරදිච්ච තැන් අනන්තයි. අපිට ඒ දැනුම් පද්ධතිය අප සන්තකව නෑ දැන්. ඒ නිසා අන්නේ දැනුම් පද්ධතිය මම ඔබට ලබා දෙනවා පෞරාණික සම්ප්‍රදානුකූලව. අන්නේ දැනුම් පද්ධතියත් එක්ක කිරිසිහිනේට සදහම් මාවත තුල ගමන් කරන ක්‍රමවේදය මම ඔබට කියලා දීලා gederedi කරන්න ඕන වත්පිළිවෙත්, අඩවිරේක ආදී මේ දේවල්. ඒ වගේම තමයි සලු අදිෂ්ඨාන කරන ඒවා, ඖෂධ වට්ටිය අදිෂ්ඨාන කරන මේ වගේ පූජාවට සම්බන්ධ රාශියක් තියෙනවා. මම මේ දේවල් කියලා දෙනවා. ඒ වගේම නිවැරදි උපදෙස් ලබා දීලා ධර්මානුකූල විදිහට දිව්‍යයක් බ්‍රහ්ම ලෝක වලින් මනුලොවට සිත පිහිටවන දෙවියන්ට සිත පිහිටවන්න පුළුවන් සත්පුරුෂ අම්මා කෙනෙක් සත්පුරුෂ තාත්තා කෙනෙක් බවට පරිවර්තනය කරලා පිං ඇතුව කායික ශක්තිය ශක්තිමත් කරවලා මානසික ශක්තිය හදලා ආධ්‍යාත්මික බලය වැඩි කරලා ඔබේ පෞල් ජීවිතය තුළ සමගි සම්පන්නව සත්පුරුෂකම ඇතුව යහපත් ගති පැවතුම් ඇතුව මේ පූජාවට මාස ගණනක් තිස්සේ ඔබ දෙපළව සූදානම් කරනවා මේ මාව මුණ ගැහෙන්න ආවට පස්සේ. ඊට පස්සේ මාස ගණනකට පස්සේ මම දිනවකවානු පවා සිහිපත් කරන සමහරවිට මාස 4 5 8 මෙහෙම ඉන්න දෙනවා. මොකද හේතුව අවුරුදු 12 15 බබාලා නැතුව ඉඳලා පරක් වෙලා ඉඳලා ඇවිල්ලා තමයි කිරිසීනේ සැබෑ වෙන්නේ. ඒක නිකන් නෙමේ පූජාවක් තිබ්බ පමණින් නෙමේ. එහෙම ඔබට මහා සෑයෙන්වත් දෙවියන්වත් එහෙම කවුරුත් බබාලා දෙන්නේ නැහැ. ඒ නිසා මගේ ගහන ප්‍රශ්නෙට මේ උත්තර දෙන්න. ඒ නිසා මෙන්න මේ යම් ක්‍රමවේදයක් අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපිට කරගන්න අමතක වෙච්ච අපේ අම්මා තාත්තා අපිට කියලා දීලා නැති යම් කිසි අඩුපාඩුකම් ටිකක් අපේ ජීවිතේ අන්නේ දේවල් ටික සකස් ජීවිතේ නැවුම් අර්ථ සම්පන්නව ගත කරන මාර්ගෝපදේශකත්වයක් ලබා දීලා ඔබව පූජාවට සම්බන්ධ කරගන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ওই ටික කරන්නේ නැතුව හාමුදුරනේ පූජාවට එන්න බැයිද? පුළුවන් එන්න. හැබැයි
පූජාවක් තිබ්බ කියලා ඔබේ කයේ තියෙන දුර්වලතාවය හදන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දෙවියෝවත් කිසි කෙනෙක් හදන්නේ නැහැ. ඔබේ මනසේ තියෙන අඩුපාඩු ඔබ සකස් වෙන්නේ නැහැ පූජාවක් තිබ්බ කියලා. ඒවා සකස් විය යුතුයි. පූජාවක් දේව පූජාවක් කිරිපිටි පූජාවක් තිබ්බ කියලා කයේ දුර්වලතාවය හදන්න හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ තියෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරලා දෙන්න නෙමෙයි දෙවියෝ ඉන්නේ. ඔබ සත්පුරුෂ නම් දෙවියෝ ඔබව රකින්නවා. අන්නේ මග හදලා දෙනවා. ඒ නිසා මේ ලෝකේ ගොඩක් අවස්ථාවන් වලදී ගොඩක් අයට කරන්න මේ ශේස්ත්‍රීන් අයට කරන්න බැරි වෙච්ච දේ මම කරලා තියෙනවා. පෙන්නලා තියෙනවා. සෙනෙහසේ ආශ්‍රමය Facebook page එක හරහා YouTube channel එක හරහා ඔබට බලන්න පුළුවන් ගිහිල්ලා මොකද්ද මේ හාමුදුරුවෝ කරන්න කියලා. ඒ වගේම තමයි මේකට මම මුදලක් අය කිරීමක් කරනවා. ඒ පිළිබඳව දොනොත් කරනවා. මුදල් අය කිරීම සම්බන්ධව යම් ගැටලුවක් තියෙනවා. මොකද හේතුව සමහරු කියන්නේ පාන්සල් කියලා කියන්නේ හම්බ කරගෙන කන තැන් කියලා. මේ වැඩසටහන හම්බ කරගෙන කනවා කියලා මේ හරහා මම ආරාධනා කරනවා. එහෙම ඔබට හිතුනොත් ඇවිල්ලා මං ඉන්න තැනට අනුරාධපුරේ අබේගිරිය ළඟ ඉඳලා කිලෝමීටර් 2ක් ඇතුළේ ඇවිල්ලා බලන්න මේ අය කරන මුදල් වලින් මේ හාමුදුරුවෝ මොකද්ද කරන්නේ කියලා. සෙනෙහසේ ආශ්‍රමයේ ඉදිකිරීම කටයුතු කරන අනාගතයේ ඔබ වගේ අයට පිහිට වෙන්න පුළුවන් ගර්භණී අම්මලාට පිහිට වෙන්න පුළුවන් ස්ථානයක් මේ නිර්මාණය කරන්න. ඉතින් ඒ වෙනුවෙන් මුදලයි කරන්නේ. මින් පෙර මම මුදලයි කරලා නැහැ. බලන්න ගිහිල්ලා සෙනෙහසේ ආශ්‍රමයේ Facebook බලන්න ගිහිල්ලා සෙනෙහසේ ආශ්‍රමයේ Facebook page එක ඒකේ තියෙන අතීතයේදී මොනතරම් නම් මම පොත්පත් CD බෙදලා තියෙනවද කියලා නොමිලේ දීලා තියෙනවා. හැබැයි ඉතින් අගේකුත් නැහැ. නමුත් ඔබට වටිනාකමක් දෙනවා වගේම ඔබ දෙන මුදලටත් වටිනාකමක් දෙමින් මේ කටයුත්ත අපි සිද්ධ කරගෙන යන්නේ. ඒ නිසා ආරාධනා කරනවා නිවැරදි අවබෝධයක් ඇතිව මා මුණ ගැහෙන්න. නිවැරදි අවබෝධයක් ඇතිව ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ අභීස තියෙන පූජාව පවත්වන්න ඕනේ. නිවැරදි අවබෝධයක් ඇතිව මේ මනුස්ස ජීවිතය ගත කරන්න ඕන කියන කාරණාව සිහිපත් කරනවා. ඔන්න පූජාවක් තිබ්බට පස්සේ බබාලා ලැබෙනවද හාමුදුරුවනේ කියලා කමෙන්ට් දදා ආය අහන්න දෙයක් නැහැ. අපහාස කරන්න දෙයක් නැහැ. ක්‍රමවේදය කියලා දෙන්නේ පිළිවෙලකට කියලා තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන ක්‍රමවේදයක් මේ වැඩසටහන තුළ මේ අවුරුදු 16 පුරාවටම තිබ්බේ නැහැ. ඕක තමයි ක්‍රමවේදය. ඒක මම පිළිවෙලකට දැන් කරන්න වැඩ කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඒ නිසා පූජාව සඳහා සම්බන්ධ වෙන්න පෙර මාස 3ක් හරි 4ක් හරි 5කට හරි ප්‍රථම සම්බන්ධ වෙනවා නම් හැකි ඉක්මනින් සම්බන්ධ වෙනවා නම් අන්න එතන තමයි ප්‍රතිඵල ඉක්මන් වෙන්නේ. පළවෙනි දේවතා ආරාධනාවෙන්ම දෙවියෝ ඔබ වෙනුවෙන් සිත පිහිටවාවි. එහෙම නැත්නම් කාලය ගත වෙනවා. එහෙමනම් සියලු දෙනාටම ආරාධනා කරනවා මේ වැඩසටහන සම්බන්ධව යම් කිසි අපහැදීමක් තියෙනවා නම් මේ සියලු දේවල් ගවේෂණය කරලා පරීක්ෂණය කරලා බලලා ප්‍රතිඵල බලලා මේ දේවල් වල වෙන්නේ මොනවද කියලා හොයලා බලලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක දරුසුරතල් ප්‍රමාද අය වෙනුවෙන් සහ පින්වන්ත දරු සම්පත් ප්‍රාර්ථනා කර නැත්නම් වෙනුවෙන්. ඒ වගේම විශේෂයෙන්ම මේ රටට ආදරය කරන, ජාතියට ආදරය කරන, සම්බුද්ධ ශාසනය ආදරය කරන හෙළ ජාතිය වෙනුවෙන් අපේ මිනිසුන් වෙනුවෙන් දකින්නට බලන්නට ෂෙයා කරලා ඒ අයට මේ පණිවිඩය දෙන්න. මේ වීඩියෝ එක අහනකොට යම් කිසි දෙයක් ඔලුවට වැටෙනවා, ඔලුව වෙනස් කරගෙන මේ වැඩසටහනට එකතු වෙන්න කියලා සියලු දෙනාටම සිහිපත් කරනවා. උතුම් සම්මා සම්බුදු සරණයි.